හරි ලස්සන කතාවක් තියෙනවා. අර ගොක්කොල අත්තක් තියෙනවා. පොල් ගහක ගොක් අත්තක් තියෙනවා. තරුණයි, හරි ලස්සනයි. ලපටි. හොඳේ? වේලිච්ච පොල් අත්තක් මේ පොල් ගහෙන් වැටෙනවා බිමට. වැටුනහම ගොක් අත්ත hina වුණා කියනවා. වේලිච්ච පොල් අත්ත දැකලා. හැබැයි ගොක් අත්ත දන්නේ නැහැ. කවදා හරි ගොක් අත්තටත් පොල් අත්තක් වෙන්න වෙනවා කියලා. ඔය වගේ තමයි තරුණ මදයෙන් මත් වුණාම අපේ සිතින් කයින් වචනින් අකුසල් කරනවා. තේරුණාද? හැබැයි කෙනෙක් සිහි කරනවා නෑ මම කවදා හරි වයසට යනවා. නේද? මම වයසට යනවා. මම දවසින් දවස වයසට යනවා. කවදා හරි මටත් මේ තත්ත්වයටපත් වෙන්න වෙනවා. මේ ශරීරයට මගේ ශක්තිය තියෙන කාලේ මම මේ ජීවිතේ මේ කාලේ මං හරි විදිහට ගත කරනවා. නේද? හොඳ විදියට ගත කරනවා. නිහතමානීව ගත කරනවා. අන්න ඒක සිහි කරන්න හැකියාව ලැබෙන්නේ මොකක් සිහි කරොත්ද? වයසට එනවා කියලා දන්නවා නම් නිතර සිහි කරනවා නම්. තේරෙනවද? අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. වයසට යනවා කියලා සිහි කරන්න.